තෝම නරිත දෙස් අයිබෝන් කියල පිළිගන්නවා. ඉතින් මේ ජපම් බැරි නං ජොබ් නැද්ද ඉතිං අනිවාරයෙන් මතක තියාගන්න ඔයා ජපාන්ට එනවනන් ජපම් භාෂාව තියෙන්න්න ඕනේ. උදාහරණයක් කිව්වොත් ඔයා ලංකාවෙන්ම ජොබ් එකට එමත වකින් විසාරහා එනවනා එයාගෙන් අහන් ඔයා ජොබ් එකත් දෙනවද කියල එහෙම දෙනවනම් ප්‍රශ්නයක් නෑ හැබැයි ජොබ්බයක් දුන්න ඇතුනොත් ඔයා අනිවාරයෙන් වැඩ කරන්න ඕනේ ජපන් කෙනෙක් ගාව. එතකොට ජපන් කෙනා සිංහල දන්නේ නෑනේ. එතකොට මේ කමිනිකේෂන් එක කරගන්න යන්න අමාරුයි. ඉතින් ඒකට අවුරුද්දක් දෙයක් යද්දි තමයි ඔයාව සෙට් වෙන්න ඉතින්. එතකොට ගොඩාක් පරක්කු වැඩි. මොකද ඔයාගේ වයස් සීමාවත් බලපානවා අනිවාර්යෙන් මේ ජපානය වගේ රටක. ඔයා හරියට මහන්සි වෙලා වැඩ කරේ නැත්නම් ඔයාට අනිවාර්යෙන් ජොබ් එක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒක අනිවාර්යෙන් ජපාන රූල් එකක් තියෙනවා. ජපානි කම්පැනි එකට අයිතියක් තියෙනවා ඔයාව අයින් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මතක ඇතුව ඔයගොල්ලෝ ජපන් එද්දි ඔයා එන කැටගරි එක එහෙම නැත්නම් දැන් ගොඩක් කට්ටිය එනවා ට්‍රේනින් වීසා SSW හරහා එනවා. එතකොට ඔයා එන්නේ රෙස්ටොරන්ට් එකකට නම් ඒ ගැන ඔයා වැඩිපුර උනන්දුවක් වෙන රෙස්ටොරන්ට් එකේ තියෙන්නේ මොනවද ඒ බඩු හඳුනා ගන්න කියන්නේ පිහිය ගෑරුප්පුව මේ ඒ වගේ දේවල් ඔයා YouTube එකෙන් හරි බලලා ඉගෙන ගන්න. ඔයා කන්ස්ට්‍රක්ෂන් එනවා නම් ඒකට මිටියයි අඬුවයි ඒ එක එක ලිවර් වගේ භාවිතා වෙනවා. එතකොට ඒවට කියන නම් එහෙම ඔයා ඉගෙන ගන්න. මෝටර් මැකැනික් කෙනෙක් නම් ඒවට කියන නම් ඉතින් ඒව අනිවාර්යෙන් පුරුදු වෙලා එන්න. එහෙම වුණොත් ඔයාට අනිවාර්යෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එහෙම බැරි වුණොත් වෙන්නේ ඔයා ගොඩාක් සල්ලි වේදම් කරලා ජපාන්ට ඇවිල්ලා එක පාටම ඔයාට ජොබ් එකක් නැතුව ගියයින් පස්සේ ගොඩාක් අමාරු වෙනවා. ඊට පස්සේ වෙන කෙනෙක් ඒ කියන්නේ උදාහරණයක් දැන් මම ජොබ් වලට දානවා නම් මගේ කම්පැනියක් තියෙනවා නම් මට සල්ලි ගන්න නැතුව ඔයාව දාන්න පුළුවන්. බැරි වෙලා හරි මම මගේ කම්පැනියක් නැතුව මම ඔයාව ජොබ් එකකට දැම්මොත් අනිවාර්යෙන් එතන ඉන්න කවුරු හරි කෙනෙක් ඔයාව ගන්නවට අනිවාර්යෙන් ඒක ඒ ෆී එකක් ගන්නවා. ඉතින් ගොඩාක් අය කරන වැඩක්. ඒ කියන්නේ ගොඩාක් අය කියන්නේ මේ ලංකාවේ අය විතරක් නෙමේ ජපාන් අය වුණත් ඒ රූල් එක තමයි දැන්ට ගොඩාක් කියන්නේ. ඉතින් ඒක නිසා ඩිරෙක්ට් කම්පැනියක් තියෙනවා නම් කෙලින්ම කතා කරලා දාන්න පුළුවන් සල්ලි ගන්නෙ නැහැ. එතකොට මොකක් හරි වුණාන් පස්සේ එතන සල්ලි ගෙවන්න එපා. එතකොට ඒක නිසා අනිවාර්යෙන් පොඩ්ඩක් හරි ජපාන් ඉගෙන ගන්න කීයක් හරි දීලා ඔයාලට ජොබ් එකකට යන්නත් අවස්ථාවක් තියෙයි. ඉතින් ඒක නිසා මම ඒ ගැන වැඩි කියන්නේ නැහැ. ඉතින් මේ ජපාන් පුරුදු වෙලා ජපාන් එන්න ජොබ් එකක් කරගන්න පුළුවන්.